ඔයාලා හැමෝටම සුබ දවසක්. ඔයාලට මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයා සිග්නල් channel එකක් buy කරලා තාම lost එකේ future trading නැත්නම් spot trading කරන කෙනෙක්ද? එහෙනම් ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙනවා. මොකද මේ හරහා ඔයාලට earn කරන්න පුළුවන් spot එකේ සහ futures එකේ දෙකේම earn කරන්න පුළුවන්. ඒක නිසා වීඩියෝ එකත් එක්ක දිගටම නැඳලා ඉන්න. මම පැහැදිලිව A to Z ඔයගොල්ලන්ට මේ ගැන වැඩිදුර කතා කරන්න බලාපොරොත්තු වෙනවා. රයිට්, එහෙනම් වැඩි කතා නොකර මම මේ විදිහට වීඩියෝ එකට යනවා. මගේ channel එක තමයි AI bot trader. අලුත්ම channel එකේ ඕගොල්ලන්ට පුළුවන් කැමති නම් subscribe කරලා bell icon එකත් all කරලා තියාගන්න. අලුත් මේ money සම්බන්ධ videos notification හරහා දැනගන්න පුළුවන්. රයිට්, එහෙනම් වැඩි කතා නොකරම අපි මේ විදිහට playlist එක නිර්මාණය කරලා තිනවා. මේකත් බලන්න. එහෙනම් වැඩි කතා නොකර අපි වීඩියෝ එක start කරමු. එතකොට මේ U-Trading app එකේ තමයි මම දැනටමත් ඉන්නේ. ඒතකොට මේ app එකට ආවට පස්සේ U-Trading app එකට ආවට පස්සේ long short මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් future signal හම්බ වෙනවා. නැත්නම් spot signal හම්බ වෙනවා. ඒතකොට මේ වගේ signal දවසකට ඇති තරම් එනවා. ඔයාලට හිතා ගන්න බැරි signal තොගයක් මේකෙන් එනවා. ඒතකොට මේ signal වලින් signal 3-4ක් ඔයාලට දාගත්තත් ඔයා ඇත්තටම මේකේ winner කෙනෙක්. ඒ නිසා signal channel වලට බොරුවට ගෙවන්න අවශ්‍ය නැහැ. ඔයගොල්ලන්ට පුළුවන් මේකෙම trading කරන්න. ඒතකොට මේ trading කරන setup එකත් මම ඔයගොල්ලන්ට සම්පූර්ණම කියලා දීලා තියෙනවා. ඒතකොට මේකේ අපි බලමු උදාහරණයක් විදිහට මේ විදිහට ඇවිල්ලා තියෙන මේ දෙන signal හැම එකම ඔයාලට chart එක analyze කරගන්න දන්නවනම් chart එකට ගිහිල්ලා බලන්න පුළුවන්. ඒතකොට chart එකට ගිහිල්ලා බලන්න බැලුවට පස්සේ හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. එතකොට මේ විදිහට SR channel මේ SAR EMA MACD. එතකොට confirmation ගත්තේ මොකෙන්ද කියලා මේක තියෙනවා. divergence එකේ. මේ divergence එතකොට TMA වලින් confirmation එකක් ගත්තා තියෙනවා. ඊට පස්සේ SR එකෙන් TMA overlay එකකින් ඊට පස්සේ divergence එකකින් මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට ඔයාලට වැඩි trust එකක් හොයා ගන්න පුළුවන්. මේ විදිහට SR නැත්නම් MACD වලින් මේ විදිහට ට්‍රේඩ් කරලා බලන්න. මේ විදිහට ට්‍රේඩ් කරලා බලන්න ඔයාලට කොහෙන්වත් ලැබිලා නැති chance එකක් තමයි මේ අරගෙන අවිලා තියෙන්නේ. ඒක නිසා මේවා මිස් කරගන්න එපා මේ වීඩියෝස්. මම ඔයාලට පෙන්නන්නම් future signal එකක් ඇවිල්ලා තිනවා විනාඩි 5කට කලින්. ඒතකොට විනාඩි 5කට කලින් කියන්නේ ඔයාලට කැමති වෙලාවක ඕන තරම් signal එනවනේ. ඒතකොට ඔයාලට කැමති වෙලාවට ප්‍රී වෙලාවක් තියෙන වෙලාවට මේ signal එක දාගන්න පුළුවන්. ඒතකොට AR USDT මේ AB කියන්නේ ඒ කියන්නේ හොඳ coin A class එක B class එකේ coin C class එකේ D class එකේ ආන්ගේ විදිහට ABCD කියලා බෙදලා තියෙන මේකේ ඒක වැඩි හිතන්න එපා. මේක B class එකට අයත් coin එකක් තමයි AR USDT කියන්නේ. ඊට පස්සේ අපිට මේ වැඩි දෙයක් කරන්න නැහැ. මේකේ futures එකේ trade වෙනවා leverage එකකින් 1x leverage වලින් තමයි මේ විදිහට එම්මෙදින් දැම්මට පස්සේ පළවෙනි successful කියලා වැටෙනවා. එතකොට future trade එක දැන් රන් වෙනවා. right, මම ඔයාලට ගිහිල්ලා පෙන්නන්නම්. මෙතන මේ විදිහට බලන්න. දැන් මාකට් එකේ මම 15 මිනිත් වලින් දාගන්නම්. නැත්නම් 1 hour වගේ දාගත්තොත් වඩාත් පැහැදිලි. ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට. මේ wick එකක් ගහලා මෙතනින් up movement එකක් තමයි යන්නේ. එතකොට ඔයා මතක තියාගන්න ඕනේ මේ වගේ විදිහට ට්‍රේඩ් කරන්න පුළුවන්. ඔයාට ට්‍රේඩින් කරනවා නම් සාමාන්‍යයෙන් දවසකට සිග්නල් 3ක් ට්‍රේඩ් කරත් ඔයා U-Trading app එකට දාගෙන සිග්නල් 3ක් ට්‍රේඩ් කරත් ඔයා විනර් කෙනෙක්. ඒක නිසා ඔයා එතකොට ඔයා ට්‍රේඩ් කරන්න කීයෙන්ද කියලා ඔයා තීරණය කරන්න ඕනේ. සාමාන්‍යයෙන් ඩොලර් 100ක් තියෙන කෙනෙක් නම් ඩොලර් 5න් නැත්නම් 10න් තමයි ෆියුචර් ට්‍රේඩින් කරන්නේ. එතකොට ඩොලර් 10000ක් වගේ තියෙන කෙනෙක් ඩොලර් 1000කින් ෆියුචර් ට්‍රේඩින් කරන්න පුළුවන්. එතකොට ඒ වගේ අවස්ථාවකදී මේ ෆියුචර් ට්‍රේඩ් එක හොඳට මේ chart එකත් බලලා ඉවරලා confirmation එකත් අරගෙන ඔයාලට මේ ට්‍රේඩ් එක දාගන්න පුළුවන්. එතකොට මේ වගේ chance එකක් තමයි ඔයගොල්ලන්ට මම අරගෙන ආවිල්ලා තියෙන්නේ. ඒ නිසා මේ විදිහට බලන්න සාමාන්‍යයෙන් profit ratio එක ඔයගොල්ලෝ තියාගන්න 1.25ක් වගේ මේ විදිහට පුළුවන් නම්
1.5 තියාගන්න. 1.5 ප්‍රොෆිට් රේෂියෝ එක තියාගත්තට පස්සේ කිසි ගැටලුවක් නැහැ. මේ විදිහට අප් මූව්මන්ට් එකක් ගියාට පස්සේ වාගේ ට්‍රේඩ් එක ප්‍රොෆිට් එකකින් ක්ලෝස් වෙලා ඇති. අන්න ඒ විදිහට තමයි ට්‍රේඩ් කරන්න තියෙන්නේ. ඒ නිසා මම හිතනවා ඔයගොල්ලන්ට අද මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති. මම මොකද ෂෝට් වීඩියෝ එකක් අරගෙන ආවිල්ලා තියෙන්නේ. වා ලෝන් ඒ කියන්නේ වා මේකේ ලෝන් කරනවා නැත්නම් මාකට් එකේ ලෝන් කරනවද නැත්නම් මාකට් එකේ ෂෝට් කරන කෙනෙක්ද? ඒක කිසිම ගැටලුවක් නැහැ. අපිට මාකට් එක කොයි පැත්තට ගියත් ගැටලුවක් නැහැ. මොකද ෆියුචර් සිග්නල් ඇවිල්ලා තියෙනවා. ඒතකොට ලෝන් කරන කෙනෙකුට ලෝන් කරන්න පුළුවන්. ෂෝට් කරන කෙනෙකුට ෂෝට් කරන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ මතක තියාගන්න මේ ABC කියන ක්ලාස් ටික හොඳට මතක තියාගන්න මේ විදිහට D ක්ලාස් එක වගේ ගන්න යන්න එපා. මම රෙකමන්ඩ් කරන්නම් ඔයගොල්ලන්ට A ක්ලාස් B ක්ලාස් වලදී ට්‍රේඩ් කරන්න. එතකොට ඇත්තටම හොඳ ඔපචුනිටිස් එකක් ගන්න පුළුවන්. මොකද මේවා කොයින්නේ මාකට් එකේ තියෙන කොයින්. එතකොට අපිට ට්‍රේඩ් කරලා අයින් වෙනවා නම් කිසි ගැටලුවක් නැහැ. සමහර කට්ටිය ඒ ට්‍රේඩ් එකේම අල්ලගෙන ඉන්නවා දිගටම. ඒකයි මම ඔයගොල්ලන්ට මේක පැහැදිලිව කිව්වේ. එතකොට ඔයගොල්ලෝ මේක අයිඩියා එකක් ගත්තද කියලා මට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මොකද අපහැදිලි දෙයක් තියෙනවා නම් ඒක chat එකට දාන්න. මොකද සමහර විට හැමෝටම මේක පැහැදිලි නැතුව ඇති. නමුත් මේක ෆියුචර් ට්‍රේඩින් කරපු අයට කිසි ගැටලුවක් නැතුව හොඳ ඔපචුනිටි එකක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඒතකොට ෆියුචර් ට්‍රේඩින් කරලා නැතුව නැත්නම් අලුතෙන් ඉගෙන ගන්න කෙනෙකුට මේක ඉතින් ගැටලුවක් වෙනවා අනිවාර්යයෙන්. ඒක නිසා මම A to Z වීඩියෝස් කරලා තියෙනවා මුලින් ඉඳන්ම. එතකොට ඒ වීඩියෝස් බලන්න බැලුවට පස්සේ ඔයාලට සම්පූර්ණ අවබෝධයක් ගන්න පුළුවන් මේ ට්‍රේඩින් කියන concept එක හරහා කොහොමද ඉගෙන ගන්නෙ. ඊට අමතරව ට්‍රේඩ් කරන්නේ කොහොමද. ඊට පස්සේ පොඩි මුදලකින් එන්න $100 200ක් වගේ දාගෙන ට්‍රේඩ් කරන්න ඉගෙන ගන්න. ඉගෙනගෙන ඉඳලා තමයි මේකේ ට්‍රේඩ් කරගෙන යන්න ඕනේ. ඒක නිසා මේ දේවල් මම ඔයාලට පැහැදිලිව කියලා දෙන්නේ කවුරුත් කියලා දෙන්නේ නැති හින්දා ප්‍රායෝගිකව මේ කතා කරන භාෂාවෙන් මම ඔයගොල්ලන්ට පැහැදිලිව කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. අන්න ඒ හේතුව හින්දායි. ඒතකොට මේ විදිහට ලින්ක් කොයින් එකේ ඇවිල්ලා තිනවා ලෝන් ඒ කියන්නේ ස්පොට් ට්‍රේඩ් එකක්. මේ විදිහට BCH එකේ පොල්. ඒතකොට මේ ඕන තරම් එනවනේ. අපිට කැමති ට්‍රේඩ් එකක් දාගන්න පුළුවන්. රයිට් ඔය ටික තමයි අද වීඩියෝ එකේදී කතා කරන්න අවශ්‍යතාවය තියෙන්නේ. ඔයගොල්ලෝ වීඩියෝ එක බැලුව හැමෝටම ස්තුතියි. ඔයාලට වැදගත් වුණා වගේ ඔයාගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක වැදගත් වෙන්න පුළුවන්. ඒ නිසා වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ගිහිල්ලා එන්නම් AI bot trader අලුත්ම වීඩියෝ එකක් අරගෙන හැමෝටම ජය වේවා. සුබ දවසක්.